අද තුන් පාරක් හම්බෙලා දෙන්නේ මේකේද? ඈ? ඔව්ද ඔව්ද? ඔයා පිළිගන්නවද ඒක? ඈ? ඔව්ද ඔව්ද? ඈ? කට ඇරලා පොඩ මෙහෙ බලලා. ඔව්. පිළිගන්නවා. අන්න එහෙම කියන්නේ. මෙයාට ඉන්නවා මගේ දරුවෙක් අවුරුදු 3යි මගේ කොල්ලට. මෙයාගේ කලින් කසාදේ මෙයාට ඉන්න අවුරුදු 8ක ගෑනු දරුවෙක්. මෙයා නම් තනිකඩ කොල්ලෙක්. මේ ඔහොමයි විස්තර. දැන් ඔයාලා දෙන්නා තීරණය කියන්නකෝ දැන්. ඔයාලා දෙන්නා හෙට ඔයාගේ ගමේ ගිහිල්ලා මගේ මොනවත් අරගෙන එතනින් අර පෞල් ජීවිතේ එහෙම ගත කරගෙන යනවද? නැත්නම් අනීතිය පැත්තෙන් ඔයාලට එහෙම කටුටියක් ගත්තොත් ඔයාලා දෙන්නවා අමාරු කරනවා වැඩි. එතකොට ඔයා හෙට මෙයා වර යනවද? ඈ? එතකොට ඔයා මෙයාත් එක්ක හෙට යනව නේ? ඈ? කියන්න. ඈ? යන්නේ නැහැ ඔයා. ඈ? ඇයි යන්නේ නැත්තේ? ඒ කියන්නේ ඔයාට මෙයාවත් ඕනි මගෙත් එක්ක ජීවත් වෙන්න ඕනද? ඈ? එහෙමද? අඬන්න එපා. මේ මම කතා කරන්නේ ඔයාගේ මහත්තයා. ඔයා මගේ දයාබර බිරිඳ වෙලා මේ වෙන මිනිහෙක් එක්ක ගේ ඇතුලේ බුදියගෙන ඉන්නකොට මාට්ටු කරගත්තට පස්සේ මේ කාමරේ මේ ඇඳේදී ආයෙ මම මොනවද කියන්නේ ඔයාලට? ඈ? මගේ දරුවට අවුරුදු 3යි මේ මගේ දරු පැටි ඇඳේ නිදි. මගේ කාමරේ. මේ මගේ පවුල මේ හොරමිනිහා. මේ මගේ ළඟම ඉන්න මගේ නිව්රත්නයේ වැඩ කරන නිලංක සුරේෂ්. රිය සහායක. ඔව් මගේ ගෙදර මගේ නෝනත් එක්ක බුදියගෙන ඉන්නකොට ගෙදරදී අල්ලගත්තේ. මේ මගේ ගෙදර සාක්ෂි ඉන්නවා ඒවා දෙන්නේ. ඒ අයියා ඉන්නවා. මගේ තාත්තා නංගි පුතා ඉන්නවා. එතකොට හෙට හෂි එහෙමයි වෙන්නේ නේ. හෙට එතකොට දෙන්න මෙයාවත් අරගෙන හෙට කුලියා පිට යනවා. ඒක ස්ථිරයිනේ. ඔව්. ඔයත් හෙට මෙයාත් එක්ක යනවා. ඈ? ඔව් කියන්න. ඔව් හරි ඔයා උත්තර කියන්න. දැන් මෙයා ඔයාව එක්කන් එනවා කියන්නේ. දැන් සෑහෙන කල් දැන් ඔයා මෙයා ඔයාට යන් කියලා කියනවා. නේද? බොරු කියන්න එපා තවත්. ඉතින් මේ හැමදේම අතට අල්ලගත්තට පස්සේ ඔයාලගේ බොරුව තමයි ජීවිතේ. ඔයා බොරු වෙනවා මාවත් අල්ලගත්ත හැමදේම කරලා. ඈ? තනිකඩ මම මේ හැමදේම තියෙන මාව මේ ලස්සනට පිළිවෙලට දරේ දාලා මාව අල්ලනවා හැමදේම කරා. ඒ කරලා ඉතින් මගෙත් ඒ පව් ජීවිත කරගමු. තවත් මිනිහෙක් ඉතින් මදිය අර පව් තියාගත්ත හොඳ. දරුවෝ දෙන්නෙක් ඉන්නා මගේ කරන වැඩක්ද ඔය? ඈ? එහෙනම් දෙනත් එක හෙට පරිස්සමට මෙයා ගම කුලියා පිටිය කිතරව පූගල්ලේ මිදිස්සේන මම මෙයා එක්කන් 2016 දැන් අවුරුදු 9ක් මම ගාව හැදෙන්නේ මම සහෝදරයෙක් වගේ ආශ්‍රය කරලා මේ වත්සාල් පුජ්‍යයේ සමාගමේ වැඩ කරන්නේ දැන් අවුරුදු 7ක් විතර හොඳයි ඉතින් ඇත්තටම මට පට්ට සතුටුයි එහෙනම් මේ අද්දේ පොඩ පාත් කියලා කියන්නේ මේ ඔයා හෙට යනව නේද මෙයත් එක්ක ඈ දෙනි මෙයා ඔයා බාර ගන්න මෙයා ලැහැත්ති ආව දැන් හෙට එකන් යනවා ගුවා ඔයා උත්තරේ කියන්න මට ඈ අන්න කමන්න උත්තරයක් නැහැ දැන් කොහොමද ඒක තමයි